කවුරුත් සාධනාදයක් පවත්වන්න. ශබ්ද නගල සාදු කියන්න. කාරුණික පින්වත්නි, අපි මුලින් මතක් කළා මේ වැඩසටහන පිළිබඳව. දේශනය උත්තම ධර්ම දේශනය සඳහා වැඩමවන්නට යෙදුනේ ආයමුතින් හඳුන්වලා දෙන්න දෙයක් නෑ. දායක පින්තුන්ලාට රත්මලාන මල්ලිකාරාම මහා විහාරය, එවැගේම වැල්ලවත්ත ශ්‍රී විද්‍යාරාමයේ අනුභව විහාරාධීශවර, රාජකීය පඬිතු ත්‍රිපිටකවේදී අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායෙහි සමලේඛකාධිකාරී, එවැගේම තත්නිකායෙහි ජ්‍යෙෂ්ඨ කර්මවාදාචාර්ය, බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක අපගේ රණස්ගල්ලේ ඥානවීර ලොකු හාමුදුරන් වහන්සේ තමයි උතුම් ධම් දෙසමට වැඩම ආවදාළේ. පින්තුල්ලා ප්‍රථම ලොකු හාමුදුරන් වහන්සේගේ පාදාභිවන්දනයෙන් යුතුවම පිළි අර ගැනීමක් වශයෙන් සාදු කියන්නේ. පින්තුනි, ලොකු හාමුදුරන් වහන්සේ වර්තමාන සමාජයේ ජ්‍යෙෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක්. රටේ සියලු අවස්ථාවන්හි තමන් වහන්සේගෙන් වෙන්න ඕන යුතුයකම් හරපද්ධතියෙන් හොඳ හැටියට දැනගෙන ඉටු කරන ලොකු හාමුදුරන් වහන්සේ නමක්. රත්මලානගේ පළාතේ අවට උගත් වියත් වයෝවෘද්ධ ගුණවෘද්ධ තපෝවෘද්ධ මහතෙරුන් වහන්සේ නමක් තමයි අපේ ලොකු හාමුදුරන් වහන්සේ. ඉතින් නියම් සමයක් ආවා, ගම් වතුරක් ආවා, එවැගේම වසංගතයක් ආවා, ඉදිරියට ඇවිදින්න දායක පින්වතුන්ලාගේ නොමසුරු දායකත්වයන් නැතිව ලොකු හාමුදුරන් වහන්සේ කල යුතු යුතුයකම් හොඳ හැටියට සිද්ධ කරනවා. නිකායික වශයෙන් ධර්මරක්ෂිත මහානිකායේ සියලුම ස්වාමීන් වහන්සේලා හා සමග මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන ගමන් ලොකු හාමුදුරන් වහන්සේගේ පරිණිත බුද්ධියෙන් ශාසනික සියලු කටයුතු වලට අනුශාසනාව හොඳ හැටියට ලබා දුන්නා. එපැගේම විශේෂයෙන් කියන්නට ඕන යුද්ධ සමයේ මායින් ගම්මාන වල පිරිස නගා හිටවන්න, ඒ වගේම ඒ 1300ක් වගේ ප්‍රමාණයක් කෘත්‍රිම පාද ලබා දෙන්න, විවිධාකාරයේ වෛද්‍ය සායනයන් පවත්වන්නට ලොකු හාමුදුරන් වහන්සේ ගෙවල් දොරවල් හදා දෙන්න, නැති බැරි දුප්පතුන්ට වෛද්‍ය ආධාර ලබා දෙන්න ඉදිරියට ඇවිල්ලා නිමල සේවයක් කළේ පින්වන්ත මව්පියන් වහන්සේලාගේ සුජාත ගුණය හොඳට ඔප්නංගනි. ඒ මව්පියන් වහන්සේලාට බුදුන් දැක නිවන් ලැබෙන්න, නිවනින් සැනසෙන්න, එවැගේම ආචාර්යෝත්තමයන් වහන්සේ ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වෙන්න ලොකු හාමුදුරන් වහන්සේ ඉස්සරටත් වඩා හොඳට මල්ලිකාරාම මහා විහාරස්ථානයේ කලෙලි කරගෙන මේ ශාසනික භ්‍රමචර්යානුකූල ජීවිතය ගත කරන්නේ. ඉතින් වැඩි විස්තර වර්ණන අවශ්‍ය නැහැ. ලොකු හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි වේලාව. එම්නම් පින්වතුනි, දැන් ජයන්ත ලොකු ගමගේ මහත්මයාට අපි මතක් කරනවා දැහැත් වට්ටිය පිළිගන්නලා උතුම් මුනි දෙසුම සඳහා ආරාධනා කරන හැටියට සියලු දෙනාම සාදු කියනවා. ශබ්ද නගල සාදු කියා සදාම් දේශනයට ආරාධනා. පින්වත්නි, කවුරුත් නැවතවතාවක් සාදු කියනවා. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියනවා. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามิเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ අතකෝ වච්චගොත්තෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංගමි උපසංගමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරණීයං වීති සාරත්වා ඒකමන්තං නිසීති
ඒකමන්තං නිසින්නෝකෝ අච්චගුත්තෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච. श्रद्धा बुद्धि संपन्न सधर्म श्रवणाभिलाषी वासनावंत दरुवनी पिन्वतुनी 2025 वर्षेहि මේ වස්සාන සමය තුල ඒ පෙරවස් සමාදන් වීමෙන් අනතුරුව වස්සාච්ඡේදනයේ නොකොට මහා පවාරණ විනය කර්මයේ කිරීමෙන් අනතුරුව එළඹෙන චීවර මාසය තුල සිදු කරන කටින චීවර පූජා මහා පින්කම් හා සම්බන්ධව පරිවාර පින්කම් වශයෙන් අප විහාරස්ථානයේහි අපවත් වී වදාළ අප ආචාර්යෝත්තමයන්න් වහන්සේ ලොකුහාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටි කාලය තුලදී ඉඳලම පවත්වාගෙන ආපු ඊටම වටිනා පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් මේ කටින මහා පින්කම හා සම්බන්ධව පරිවාර පින්කම් වශයෙන් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමේ සමාරම්භක අවස්ථාවට මූලික අවස්ථාවට තමයි මේ මොහොතේ පින්වත් ඔබ සියලු දෙනාම සහභාගී වී සිටින්නේ. දැන් මේ කවුරුත් ඒ උතුම් වූ පින්කම් සිදු කිරීම හා සම්බන්ධව තමාගේ සිත තුළ යහපත් සිතුවිලි ඇති කරගෙන මේ සතිය පුරාම මේ පින්කම් වලට සහභාගී වෙමින් 31 වෙනිදා පැවැත්වෙන මහා පරිත්‍රාණ දේශනාවට සර්ව රාත්‍රික සහභාගී වෙලා පසුදින පාන්දර කටින චීවරයේ රැගත් ඒ පුද පෙරහර මේවාට සහභාගී වී මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් මේ ලබාගත් බෞද්ධකමින් උසස් ප්‍රයෝජන සලසා ගැනීමේ අපේක්ෂාවෙන් කවුරු සිටින. එනිසා මේ කාල සීමාව තුළ අපගේ සිත්වල පූර්ව චේතනා වශයෙන් යහපත් සිතුවිලි ගොඩාක් මා කන්දක් වාගේ ඇති වී තිබුණා, ඇති වී තියෙනවා. ඒ වටිනා සිතුවිලි, වටිනා පුණ්‍ය ක්‍රියාවන් අපි අපේ ජීවිතය, මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට, ඒ වගේම අපි සංසාරයේ භවගාමී ජීවිතේ විශ්වාස කරන අය බෞද්ධයන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ඊළඟ භවයන්දී අපට මේ ආත්මයේදී නිවන් දකින්න එකක් නැහැ. ඊළඟ ආත්මයන්දී අපට පිහිටවන්නේ මේ කරගන්න පින්කම් කියන එක කවුරුත් හොඳින් විශ්වාස කරනවා. එසේ විශ්වාස කිරීම නිසා විවිධ මාතෘකාවන් යටතේ නොයෙක් පින්කම් විහාරස්ථාන මගින් සිදු කරනවා. පන්සල් වලින් බොහෝ වෙලාවට සිදු කරන්නේ පින්කම්. සමහර වෙලාවට මිනිසුන් කල්පනා කරනවා මේවාට මිනිසුන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරලා ක්‍රියා කරන්න. එතකොට නොයෙක් ආකාරයේ ගැටලු සහිත තත්වයන් තමන්ගේ පෞල් ජීවිත, සමාජ ජීවිතය හා සම්බන්ධව පවතින. හාමුදුරුවන්ට නම් මොකෝ
එක පින්කම් සූදානම් කරගන්නවා කියලා ඇතම් කෙනෙක් නොකියනවාමත් නොවේ. සමහර වෙලාවට ඒ ප්‍රකාශ කරනවා. මා හිතනවා පින්වත්නි ඒවා බොහෝ වෙලාවට නොදැනුවත් භාවය නිසා සිදු කරන දේවල්. තමාට බැරි නම් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. තමාට පුළුවන්කම තියෙනවා නම් සහභාගී වෙන්න, අනුමෝදන් වෙන්න. අපි කොහෙවත් තියෙන පව් කරගහ ගන්න ඕනේ සංසාර ගමන. මේ යහපත්ව කරන්නා වූ ක්‍රියාවන් පිළිබඳව කියන්නේ මේ පින්නතුන් හා සම්බන්ධව නෙමෙයි. බොහෝ වෙලාවට මේ සමාජයේ ගොඩාක් වෙලාවට අපේ ඇත්තන්ගේ හිත් දූෂ්‍ය කරන යම් මාතෘකා යටතේ සිංහදාගත් පැත්තෝ පවා සමහර වෙලාවට යම් ආචාර්ය මහාචාර්යවරු වශයෙන් පෙනී සිටින අය කතා කරන නොයෙක් පඬිත අදහස් ඉදිරිපත් කරන පින්වත්නි නොයෙක් දිනකට නොයෙක් අදහස් අද දවසේ සමාජය තුල ඉදිරිපත් කරන්නට පුළුවන්. අපිට තිබෙන්නේ මේ බුදුබණ හොඳින් අපේ ජීවිතය තුලින් දකින්න. මොකද අපි කවදා හරි මැරෙනවා. මැරෙන දවසට මට මගේ කියලා අරගෙන යන යමක් තියෙන්නට ඕනේ. ඒකම දේ කරගත්තු හොඳ දෙයක් පමණයි. නරක දේවලුත් අරගෙන යනවා. හැබැයි ඒවා පිළිද පිළිස පවතින්නේ. තමන්ට යහපතගෙන දෙන්නේ තමන් කරගත් හොඳ දෙයක් තුලින් පමණයි. ඒ නිසා විහාරස්ථාන වලින් දෙන දර්ශනය තමයි පින්කම් කරන්න පසුබිම සැලසීම. උදේක දහමෙන් පෙන්වුම් කරලා තියෙන දේවල්. ඒවා බොහොම පිළිවෙලකට ලස්සනට මල්ලිකාරාම විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාවන් යටතේ හැදුණු වැඩුණු අපි වර්තමානයේ දක්වාම මේ දක්වා ඉටු කරමින් ඇවිල්ලා තිබෙනවා. ඉටු කරනවා. මා හිතනවා අපේ දායකයන්ට කවරෙකුටවත් මොනියම් ආකාරයකින්වත් කරදරයක් වන ආකාරයට පන්සල පවතින්නේ නැහැ. ඒ නිසා විහාරස්ථානයේ සිදුවෙන්නට උවමනා කරන ඒ ආගමික චාරිත්‍ර ධර්මයන් ශාසනික කටයුතු ඉතාමත් හොඳින් මේ දක්වාම සිදු කරමින් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේවා මොකද පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය කියන එකත් හැමදාම තියෙන එකක් නෙවෙයි. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. හැබැයි මගේ ඔළුවේ මගේ හිතේ තියෙන දෙයක් තමයි මේ රටට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඒක මේ කුඩා කැපවීම කියලා කියන්නේ ඒකයි. දාන පාරමිතාව පිළිබඳ මිනිස්සු පින්වත්නි මේ රටේ ජීවත් වෙනවා. දාන පාරමිතාව පිළිබඳ මිනිස්සු ඒ දස පාරමිතාවන්ගෙන් ශක්තිමත් වූ ආධ්‍යාත්මික ශක්තියෙන් හිපි ජන කොටසක් මේ රටේ ජීවත් වුණු සිංහල බෞද්ධයෝ කියලා කියන්නේ. ඒ මිනිස්සු හරියයින්සයි. අන්නේ නිසා දෙවිවරු වශයෙන් ඔබගේ ඥාතීන් දැන් අපි මේ බණ කියලා ඉවර වෙලා ඒ දෙවියන්ට පින් දෙනවා. දෙවියෝ ආශිර්වාදය අපට ලබා දෙනවා. හැබැයි අපි ඒ කටයුතු හරියට කරන්න ඕනේ. ඒ නිසා මම ඒ කාරණේ ඊටාත්ම ඕමනාවෙන් පැහැදිලි කළේ පින්වත්නි වැඩියෙන් අපි එලෙසින් කටයුතු කරන්න ඕමනා කරන කාලවකවානුවක් තුලයි අප ජීවත් වෙන්නේ. ඒවා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. පින්වත්නි අද දවසේ මේ පින්වත් පිරිසට ධර්මානුශාසනාව සඳහා මා මාත්‍රිකා ස්ථානයේ තබා ගත්තේ ටිකක් ගැඹුරු මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මාසනය තුල වාඩි වෙලා උන්වහන්සේ දේශනා කරේ කෙලින්ම බණ ධර්මය. අටුවා ටීකා ගැටපද ටිප්පණි සහිතව උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ විදියට බණ කිව්වොත් ඔය කවුරුවක්වත් මේ පැය වෙනකොට මෙතන ඉන්නේ. සීරම එක්ක නිදිග්‍රහ වැටේ නැත්නම් එළියට යයි.
තේරුම් ගන්න අමාරුයි. එතකොට දැන් හිතා ගන්න පින්වත්නි එදා හිටපු මිනිසුන්ගේ ධර්මඥානය කොතනද කියලා. මම පහුගිය දවස්වල මීට අවුරුදු 100කට විතර පමණ එහා ධර්මදේශනා මාලාවක් සිදු වූ අවස්ථාවකදී ඒක සංග්‍රහ කරලා ඒක ලියලා පොතක් වශයෙන් මුද්‍රණය කරලා තිබුණ එකක් මම කොටස් වශයෙන් නිකන් කියුවා. පින්වත්නි මට නිකමට කල්පනා වුණේ එක තැනක් මාතෘකාවක් දින සප්තාර්ය ධනෙ ආයි සුපිරි දහම උන්වහන්සේලා දේශනා කරන්නේ ඔය අනම්මනම් විකාරණය ධර්මයේ තුනේ. ඒ ධර්මයේ පමණයි උන්වහන්සේලා දේශනා කරේ. එතකොට උන්වහන්සේලාට ඒ ධර්මයේ දේශනා කිරීමේ හැකියාව තිබුණාseම ඒ ආසන්නා වූ පින්වතුන්ට ඒක තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණා. එහෙනම් ධර්මඥානය කොතනද එදා තිබුණේ? අන්න ඒ වගේ හාමුදුරුවෝ තමයි බුද්ධ ජයන්ති සංස්කරණයේ ත්‍රිපිටකය පරිවර්තනය කළේ පින්වත්නි. ත්‍රිපිටකය පරිවර්තනය කළේ ඒ හාමුදුරුවෝ. ඒ ත්‍රිපිටක පරිවර්තනය කරේ නවකතාවක බස්වහර අනුගමනය කරමින් නොවේ. ඒක පඬිත ප්‍රිය භාෂාවක් මුල් කරගෙන එක සූත්‍රයක් කියවලා තවතාවක් එක කියවන්න යොමු කිරීම සඳහා ඒ බස්වහර පාවිච්චි කරේ. එක දෙවතාවක් බැරි නම් තුන් වතාවක් බැරි නම් හතර වතාවක් මම මේ මෑතකදී සූත්‍රයක් කියවා පින්වත්නි 10 වතාවක් විතර. බාහිරින් අපිට තේරෙනවා. ඒ බාහිර වචන වලින් එන අදහස නෙමෙයි උමනා කරන්නේ. බුදුහාමුදුරන්ගේ මනස අපි ස්පර්ශ කරන්නට ඕනේ. උන්වහන්සේ විත රාගී, විත දෝෂ, විත මෝහ. මානසික රාගය නැති කළ, තණ්හාව නැති කළ මහා උත්තමේ, ද්වේෂය නැති කළ, මහා මෛත්‍රියෙන් පිරිච්ච හදවතක් තිබිච්ච කෙනෙක්. මහා ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බැලූ මහා උත්තමේ. එබඳු මහා උත්තමයේ මුවින් පිට වෙන වචනේ ඒ ගැඹුර ඒ සෞර්ධ මානසිකත්වයේ ආපගේ සිත තුළ ඇති වෙන්නට උනේ. එතකොට තමයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්කම තිබෙන්නේ. දහවතාවක් විතර කියනකොට පින්වත්නි අන්තිමට කියන්නේ යනකොට ඇත්තෙන්ම S2 පියාගෙන ඒක භාවනාවක් වගේ. ඒ සූත්‍රයේ මෙනෙහි කරනකොට වෙන භාවනාවක් ඕනේ. ඒ භාවනාව හොඳටම ඇති. ඒක කියලා සානේ මෙනෙහි කරනකොට පින්වත්නි පුදුම රසයක් අර ධර්මයේ රසය හා සමාන වූ රසයක් තවත් නැත කියලා කිව්වා. එතකොට වෙන දෙයකට හිත යන්නේ නැහැ පින්වත්නි. වෙන දෙයක් කියවන්න හිතෙන්නේ නැහැ. ඒ ධර්මයේ රසය විඳ ගන්නම තමයි නිරන්තරයෙන්ම හිත ඉල්ලන්නේ. ඒ මුනාව සිත පින්වත්නි අපි බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට නැමෙනවා. අන්නේ පැත්තට නවා ගන්න පුළුවන් නම් පින්වත්නි ඔය ඇත්තන්ගේ සිත මේ කරන්නා වූ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයේ පින්වත්නි අන්න එතනයි. අපි බුදුහාමුදුරුවෝ සොයාගෙන යන මානසිකත්වය මේ ඉහළ අවකාශය තුල ඉන්නවා ඒ බඳු දේවතා කොටස්. ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ අහිංසක ප්‍රජාවට ලැබෙනවා. ඒක මම විශ්වාස කරනවා. පින්වත්නි සමේ සූත්‍රයේ බොහොම ගැඹුරුයි. මජ්ක්‍ධිම නිකායේ මහා වච්චගොත්ත නම් සූත්‍රය මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයට අයත් පරිපාදක නම් වර්ගයේ දැක්වෙන සූත්‍රයක් මහා වච්චගොත්ත සූත්‍රය. මම හිතන්නේ ඔය අතු වැඩි අහලා නැති සූත්‍රයක්. ඒක තමයි වටිනවා වෙන්නේ. මහා වච්චගොත්ත සූත්‍රය මතක තියාගන්න. මේක මහා කියන උපපදයෙන් විශේෂණ කරලා තිබෙන්නේ මොකද වච්චගොත්ත නමින් ජීවත් වුණු පුද්ගලයෝ අතීතයේ බුද්ධ කාලය තුල ගොඩක් හිටියා. දාග්ගි වච්චගොත්ත.
වගේ යම් තව යම් වචකුත් නාමයෙන් ඒ පෙළපත් නාමයෙන් යුක්ත වූ පරිබ්‍රාජකින් බ්‍රාහ්මණයින් සිටියා. නිසා මේ සූත්‍රය ඒ සූත්‍ර වලින් වෙන් කරනවා මහා වචකුත් කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ රජගහනුවර වේළුවනේ. දින මේ මා වචකුත් පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එනවා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා සතුටු සාමිචිය දෙන බුදුහාමුදුරුවෝ වඳින්නේ. වැඳින තේ කියලා බුදුහාමුදුරුවෝ උරණ වෙන්නේ. මේ හොත තැන් පින්වත් සමහර වෙලාවට බුදුන්ව මනසක් ඇති අපගේ සිත්වල අරුණට වැඳිවත් නැහැ කියන එක හිතන්න. බුදුහාමුදුරුවෝ එහෙම බලන්න මේ මහා චාරිත්‍ර බුදුහාමුදුරුවෝ ළඟට ආවා වචකුත් බුදුහාමුදුරුවෝ වැඳන්නේ. සතුටු සාමිචිය කියලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා වචකුත් පරිබ්‍රාජකයා මෙයා පරිබ්‍රාජකෙක් මතක තියාගන්න. පරිබ්‍රාජක කියලා කියන්නේ එදා සමාජය තුල ජීවත් වුණු ශ්‍රමණ කොට්ටාසය. හාමුදුරුවෝ වගේ සත්‍ය ස්වාගට යන කට්ටිය. බුද්ධ කාලය තුල හිටියේ මේ සල්ලි හොයාගෙන යන මිනිස්සු නෙමෙයි. ඒව කට්ටිය හිටියා සිටුවරු හිටියා. දැන් හැම එකනම සල්ලි හොයාගෙන යනවනේ. නමුත් මේ පරිබ්‍රාජකයෝ මේ ශ්‍රමණ මේ වගේ විවිධාකාර ශ්‍රමණ කොටස් හිටියා. මේ අය සොයාගෙන සත්‍ය. දැන් උපතිස්ස කෝලිත පරිබ්‍රාජක සියල්ල අතහැරලා පරිබ්‍රාජක කියලා කියන්නේ සියල්ල අතහැරගෙන පබ්බජ්ජා කියලා කියන්නේ දැන් අපිට පබ්බජ්ජා පැවිද්ද කියලා කියන්නේ අත්හැරීම. පරිබ්‍රාජක කියලා කියන්නේ අත්හැරීම. සියල්ල අතහැරලා පාරට බැස්සා. එයාලා වෙනුවෙන් රජවරු සිටුවරු සන්තාගාර ශාලාවන් හදලා තිබ්බා. රැඩ නතර වෙන්න. එයාලට විවේක ගන්න. ඕනගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න. හදලා තිබ්බා. ඒක හරි සුන්දර සමාජයක්. ඒ සමාජය තමයි බුදුරුලෝ පහළ වෙන්න පින්වත්නි. මේ සමාජය නෙමෙයි. ඒ බුදුහාමුදුරුවෝ අපි ළඟට ආවොත් එහෙම සමහරවිට අපි පිළිගන්නේ. අපි හිතාගෙන ඉන්න ආකාරයේ ස්වභාවයක් නෙවෙයි උන්වහන්සේගේ මතු පිට පෙනුම. හිතා ගන්න බෑ මේ කවුරුද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කළා වාඩි වෙලා ප්‍රකාශ කරනවා. දීඝරතා ගෞතමයන් සත්‍ය සහපති උපහාසෙත් එක්ක මට බොහෝ කාලෙකින් කතා කරන්න බැරි වුණා. ඒ කියන්නේ මීට කලිනුත් ඇවිල්ලා මේ භාරද්වාජ කතා කරගෙන ඉඳලා ගිහින් තියෙනවා. බුදුහාමුදුරුවෝ දන්න කෙනෙක්. වාසෙත් එක්ක මට ගොඩක් කාලෙකින් කතා කරන්න බැරි වුණා. මහද වාසය හම්බෙන්න ආවේ පොඩි සාකච්ඡාවක් කරන්න. ස්වාමීනි මට කෙටියෙන් කුසල් අකුසල් කියන දෙක මට විස්තර කරලා දෙන්න. මට ඊටාම කෙටියෙන් ඒක විස්තර කරලා දෙන්න. කුසල් අකුසල්. ඔයත් දන්නවා කුසල් අකුසල් අපි නිරන්තරයෙන්ම පාවිච්චි කරන වචන දෙකක්. පුණ්‍ය පාප හොඳ නරක අපි නිතර පාවිච්චි කරන වචන. හැබැයි කුසල අකුසල කිව්වම මේක ටිකක් තියෙනවා ගැඹුරු අර්ථයක්. කමන්නේ අපි තේරුම් ගන්නකො හොඳ නරක එච්චරයි. මේ සාමාන්‍ය විදිහට අපි හිතමු. මට කෙටියෙන් කියා දෙන්න ස්වාමීනි කුසල අකුසල. කෙටියෙන් කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා භාරද්වාජ. ඇත්තම භාරද්වාජ නෙමෙයි කියලා කතා කරන්නේ වච්ච. දැන් සාමාන්‍යයෙන් අපි දෙයක් කෙනාට කියනවනේ ඈ බොහිතවත් මට්ටමේ කතා කරනවා. සම්පූර්ණ නම කියන්නේ නමේ කොටසක් කියනවනේ. ප්‍රේමේ.
එහෙම නැත්නම් වීරේ. කරහරිය එහෙම කියනවනේ ආනන්ද. සම්පූර්ණ කියන්නේ නෑ නේද? ඒක තමයි බුදුහාමුදුරුවෝ සාමාන්‍ය කෙටි නම් පාවිච්චි කරනවා වච්ච. වච්ච ඔබට මම කෙටියෙන් විතරක් නෙමෙයි. මම කෙටියෙන් කියන්නම් මම විශ්ල කරලා කියනවා. බලන්න බුදුහාමුදුරුවෝ කෙනෙකුට යමක් විශ්ල කරලා දෙන්න උන්වහන්සේගේ සිත තුළ කොච්චර ආශාවක් තිබ්බද? මේවා අපි බුදුහාමුදුරුවන්ගේ දකින්න ඕන කරන වටිනා තැන් පින්වත්නි. කෙනෙක් යම් කිසි දෙයක් අහුවට පස්සේ ඒ අහන දෙයට හරි උත්තරයක් දෙන්න. ඒක කරදරයක් කියලා හිතන්නේ නැති මානසිකත්වයක් ඇති පුද්ගලෙක් වෙන්න ඕන. මේවා හරි පින්වත්නි හොඳ මහත්මා ගති. කරදරයක් කියලා හිතන්න ඕනේ නැහැ. බුදුආරු ප්‍රකාශන මම කෙටියෙන් නෙමෙයි මම විශ්ල කරලා දෙන්නම් ඔබට. කියලා බුදුරජාණන් වහන්සේ प्रकाश करना लोभो को वच्च अकुशल अलोभो कुशल दोषो को वच्च अकुशल अदोषो कुशल मोह को वच्च अकुशल अमोहो कुशल वच्च लोभी කියන්නේ අකුසලයි. ද්වේෂය කියන්නේ අකුසලයි. මෝහය කියන්නේ අකුසලයි. අලෝභය කියලා කියන්නේ කුසලයි. අද්වේෂය හේවත් මෛත්‍රී කියලා කියන්නේ කුසලයි. අමෝහය හේවත් ප්‍රඥාව කියලා කියන්නේ කුසලයි. මෙන්න කෙටියෙන් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පෙන්වනවා මෙන්න කුසල අකුසල වල මූල. කුසල මූල අකුසල මූල කියලානේ අපි ආලා තියෙන්නේ. ඔබ ඊළඟ බුදුරජාණන් වහන්සේ මේක ටික ටික විස්තර කරනවා. පින්වත්නි අපි නිතරම ඔබ බණ අසනවා අපි බණ කියනවා මේක අපි නොදන්න දේවල් නෙමෙයි. අත් වශයෙන් අපේ ධර්මඥානය තුල තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා පාණාතිපාතෝ කෝ වච්ච අකුසල පාණාතිපාතා වීරමණී කුසල. අදින්නාදාන මේ විදිහට මේ පාළි වචන පාවිච්චි කරමින් ඔයත් දන්නවා ප්‍රාණඝාතය වච්ච අකුසලය. ප්‍රාණඝාතයෙන් වෙන්වීම වච්ච කුසලය. අදත්තා දානේ නුදුන් දේ ගැනීම අකුසලය. නුදුන් දේ ගැනීමෙන් වැළකීම කුසලය. කාමී වර්ධවා හැසිරීම අකුසලය. කාමී වර්ධවා හැසිරීමෙන් වැළකීම කුසලය. බොරු කීම අකුසලය. බොරු කීමෙන් වැළකීම කුසලය. කේලාම් කීම අකුසලය. කේලාම් කීමෙන් වැළකීම කුසලය. පරස වචන ප්‍රකාශ කිරීම අකුසලය. පරස වචනින් වැළකීම කුසලය. හිස් වචන කතා කිරීම අකුසලය. හිස් වචන වලින් වැළකීම කුසලය. අවිද්‍යාව අකුසලය. අනවිද්‍යාව කුසලය. ව්‍යාපාදය අකුසලය. අව්‍යාපාදය කුසලය. මිච්ඡා දිට්ඨිය අකුසලය. සම්මා දිට්ඨිය කුසලය. මේ ඔබ අප දන්නා මේ දරුවොත් මා හිතනවා මේව දන්නවා දස කුසල් දස අකුසල. බුදුරජාණන් වහන්සේ මේ වචන ප්‍රකාශ කරන්නේ මෙන්න මේ 10 අකුසල 10 කුසල 10. මේ කරුණු උන්වහන්සේ ප්‍රකාශ කරන මේ සූත්‍රයේ සංක්ෂිප්ත වශයෙන් කියාගෙන යන්නේ මොකද? නිසා මේක ඒ පිළිවෙලට මතක තියාගන්න. ඊළඟ
ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා වච්චට වච්ච යතෝකෝ වච්ච භගවතු බික්ඛුනෝ භගවතු නෙමෙයි බික්ඛුනෝ තණ්හාපයිනෝ හෝති උච්චින්න මූල අනභාව කතා කාලාවත්තු කතා ආයතින් අනුපාද ධම්මා මේ භික්ෂුව මේ කුසලයේ යෙදෙන්නා වූ භික්ෂුව තණ්හාපයිනෝ හෝති තණ්හාව නැත්තට නැති කලේද දැන් මේ තණ්හාව නැති කිරීම කියන එක උන්වහන්සේ විශේෂණ කරනවා මොනවාද තාලාවත්තු කතා දැන් පොල් ගහ තල් ගහ දෙකට කැපුවොත් අපෝලිය දාන්න ඒ වගේ තාලාවත්ව තල් ගහ දෙකට කැපුවා වගේ නැවත හට ගැනීමක් සිදුවන්නේ අනභාව කතා නැවත ආපහු සිදුවීමක් නැහැ ආයතින් අනුපාද ධම්මා අනාගතේ යමක් උපදිනවයි කියලා එකක් නැහැ ඒ තමයි තණ්හාවයින් තණ්හාව නැති වුණාට පස්සේ ඒ සිතට වන දේ ඒ සිතට වන දේ තමයි අර විශේෂණ පදවලින් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ දීපිතව පෙන්නනවා වච්ච යම් කිසි භික්ෂුවක් මෙන්න මේ තණ්හාව නැති කළා නම් එයාට කියනවා අරහං රහතන් වහන්සේ කීනාසෝ කතකිච්චෝ ඕහිත බාරෝ උසිතවා ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්මජඤ්ඤා විමුක්තෝ මේ විශේෂණ පද මතක තියාගන්න පොඩ්ඩක් මේ රහතන් වහන්සේගේ ස්වභාවය දැක්වෙන වචන. ඒකට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ තණ්හාව නැති කළ භික්ෂුවට කියනවා රහතන් වහන්සේ කියලා. ඒ රහතන් රහතත්වයටපත් වෙන්නට අවශ්‍ය කරන සුදුසුකම් ඊළඟට කියනවා කීනාසව ආශ්‍රවයන් සම්පූර්ණයෙන් විනාශ කරන්නට ඕන. කෙලෙස් වලට කලින් තමයි පින්වත්නි ආසව කියන තත්වය ගැන කියවෙන්නේ. ඒ කියන්නේ පල්වෙන කාලාන්තරයක් මේ සිත තුළ පල්ලු අදහස් අපේ තුළ තියෙනවා. හැම කෙනෙකුගේ මේ තුළ තියෙනවා. මේ රහතන් වහන්සේගේ සිතේ කාලාන්තරය තිස්සේ ආපු මේ පල් වෙච්ච අදහස් ආසව මෙව නැති කරලා තියෙනවා. කීනාසව ඒ වගේම උන්වහන්සේ කතකිච්ච කරන්න තියෙන දේවල් සියල්ල කරලා ඉවරයි. එයාට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. රාතන් වහන්සේ කියලා කියන්නේ කරන්න තියෙන ටික කරලා ඉවරයි. ඒ නිසා මුසිතවා අපි බ්‍රහ්මචාරී ජීවිතය අපිට බුදුහාමුදුරුවෝ උගන්වලා තියන්නේ ඇයි? මෙන්න මේ තත්වයට එන්න. ඒක ලොකු අරමුණ. කෙනෙක් බ්‍රහ්මචාරී විය යුතු වන්නේ මේ කියන අරහත් තත්වයට එන්න. එනිසා ඒ බ්‍රහ්මචාරී භාවයේ තුල ගත කළ කාලය උසිතවා සමාප්ත කරනවා. සමාප්ත කරලා තියෙන්නේ. ඒ නිසා ඕහිත බාරෝ ඔළුව තියෙන බර පැත්තකින් තියෙන නිදහස්. රාතන් වහන්සේ කියලා කිව්වේ නිදහස් පුද්ගලයෙක්. ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පිළිවෙලින්
තමාගේ අවශ්‍ය අරමුණ කරා ගමන් කළ අනුපත්ත සදත්ත පිළිවෙලින් අරමුණ කරා ගමන් කළ පරික්ඛීන භව සංයෝජනෝ අපි මේ ලෝකේ විවිධ ආත්ම භාවවල සැරිසරනවා. ඒ සැරිසරන්නට බලපාන හේතුන් සංයෝජන කියලා කියනවා. ගැට ගන්න කියන එක. ඒ ගැට සියල්ලක්ම විනාශ කරනවා. පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. මනාකොට දැනගෙන සියල්ලෙන් මිදුණු කවුද මේ රහතන් වහන්සේ? කාටද මේ කියන්නේ වච්චගොත්තට? දැන් මේ කියන අර කුසල තත්වයේ දියුණු කරගෙන ආපු භික්ෂුව තණ්හාව නැති කළා. ඒ තණ්හාව නැති කළ භික්ෂුවට කිව්වා රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි මේ වචන වලින් නම් කළේ. ඒ හොඳට මතකද? කීනාසව කතකෙච්චු උසිතවා ඔයිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මජඤ්ඤා විමුක්තෝ. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය මොනම විදියකින්වත් කාටවත් බැඳිලා නැහැ. සියල්ල අත්හැරපු තැනතයි සිටින්නේ අන්න මේ මහරහතන් වහන්සේ. ඉතින්ට යන්න පින්වත්නි කොච්චරනම් මහා ශක්තිය සිත තුළ අපතුල ගොඩනගන්නට උවමනයි. දැන් නිකම් පොඩ්ඩක් ඔය අදහස ඔළුවේ තියාගන්න. ඊළඟට වච්චගොත්ත දැන් ප්‍රශ්න කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියන රහතන් වහන්සේ දිට්ඨිය ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍චිකත්ව උපසම්පජ්ජ විහාසී මේ ලෝකයේ වශයෙන් මේ කියන චිත්ත සමතයත් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති මේ කියන සිත සංසිඳවාගත් ප්‍රඥාවෙන් සියල්ලෙන්ම මිදුණු මේ ස්වභාවය ඇති ඔබ වහන්සේ අරුණාට පස්සේ එක්කෙනෙක්වත් ඉන්නවද? ඔබ වහන්සේ කියන මේ බණ අහලා මේ මගේ වචනේ මම කියන්නේ තේරුම් ගත්තු එකම භික්ෂුවක්වත් ඉන්නවද ඔබ වහන්සේ අරුණාට පස්සේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වචය මාගේ භික්ෂුන් අතර එක්කෙනෙක් 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 300ක් නෙමෙයි 400ක් නෙමෙයි 500ක් නෙමෙයි ගොඩාක් දෙනෙක් ඉන්නවා වචය මේ තත්ත්වයේ ඉන්නවා. ඊළඟට ආපහු ප්‍රශ්න කරනවා ස්වාමීනි හොඳයි ඔබ වහන්සේ අපි දැන් හරි භික්ෂුන් වහන්සේලා තේ මට්ටමින් ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලා අතරත් මේ කියන જાතිය ඇත්තෝ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔව් වච්ච අර විදිහටම උත්තර දෙනවා බොහෝ දෙනෙක් මගේ ශාසනයේ මේ කට්ටිය ඉන්නවා. භික්ෂුණීන් අතරත් සිටිනවා. ස්වාමීනි හොඳයි ඔබ වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් යන කල ඔබ වහන්සේගේ සමග උපාසක උපාසිකාවෝ ඉන්නවනේ. ඒ උපාසකයෝ අතර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන පංච ඕරම්භාගී සංයෝජනයන්ගෙන් තොර වුණු ඒ වගේම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන් හැකියාව ඇති උපාසකයෝ ඉන්නවා. ඒ කියන්නේ අනාගාමී තත්ත්වයට පත් වුණු උපාසකයෝ ඉන්නවා.
වහන්සේ ප්‍රකාශ කරන වචන අර විදිහටම 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙමෙයි ගොඩාක් දෙනෙක් ඉන්නවා මාගේ උපාසක ශ්‍රාවක තත්වයට පත් වුණු අය අතර මේ කියන අනාගාමී සුද්ධාවාස ලෝකයට යන්නට සුදුසුකම සහතිකයේ අතේ තියාගෙන ඉන්න පිරිසින් ඊළඟට ප්‍රකාශ කරනවා හරි ස්වාමීනි මම මේ බොහොම කෙටියෙන් කියන්න යන්නේ හොඳ උපාසිකාවනි ඊළඟට ඉන්නේ අනේ උපාසකයන් අතර එහෙම ඉන්නවා උපාසකයන් අතර කාමභෝගී ජීවිතයක් ගත කරන මේ සාමාන්‍ය ගියන් අඳින ඇඳුම් අඳින කාමභෝගී ජීවිතයක් ගත කරන උපවාසීගේ දේශනාවට අනුව ජීවත් වෙන උපවාසීගේ අවවාදයේ පිළිගන්න තව කෙනෙකුගේ පස්සේ යන්නේ නැති විශාරද භාවයකින් යුක්ත වූ ගියෝ ඉන්නවාද තේරෙනවද කාමභෝගී ජීවිතයක් ගතගෙන කම්සපව අනුභව කරන මේ සාමාන්‍ය විදියට මේ ජීවිතයක් ගත කරන ඔබ වහන්සේගේ වචනය පිළිගන්න ඔබ වහන්සේගේ අවවාදයට නැමුණු විශාරද භාවයකින් යුක්ත අන්‍යයන්ගේ ශාසනයට නොයන අන්‍යෝ ශාස්ත්‍රවරුන් සරණ පතා නොයන උපාසකයෝ ඉන්නවා වච්චේ ඉන්නවා ඔහු තමයි සෝතාපන්න තත්ත්වයට පත් වූ ශ්‍රාවකයෝ 500ක් නෙමෙයි දහස් ගණනින් ඉන්නවා ඊළඟට වචන නැවත ප්‍රකාශ කරනවා ස්වාමීනි උපාසිකාවන් අතර අර කිව්ව ආකාරයට විනෝද බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මේ සංයෝජන ධර්මයන් ඕරම්බාදී සංයෝජන ධර්මයන් ප්‍රහීන කර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට යන්නට පුළුවන් අනාගාමී තත්ත්වයේ ඉන්න උපාසිකාවෝ ඉන්නවා බහුල වශයෙන් ඉන්නවා මේ කාන්තාවන් අතර උපාසිකාවන් අතර ඒ වාගේ වච්ච ප්‍රකාශ කරනවා මේ කාමභෝගී ජීවිතයක් ගත කරන ගී ජීවිතයක් ගත කරන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්න උන්වහන්සේගේ අවවාදයට නැඹුරු වුණා අන්‍යෝ ශාස්ත්‍රවරුන් වෙත ගමන් නොකරන විශාරද භාවයක් ඇති ගිහි කාන්තාව සිටිනවා වචේ සංඛ්‍යාත්මකව කියන්නට ඕන කරන්නේ නැහැ ගොඩාක් දෙනෙක් ඉන්නවා වචේ මේ බඳු පිළිස් මේ ඊට පස්සේ වචේ ප්‍රකාශ කරනවා මේක පිරිසක් ඉන්නවා නම් බොහොම හොඳයි නැත්නම් ඔබ වහන්සේ ඔය කියන බඩින් වැඩක් නැහැ මේව ඔබ වහන්සේ කියන දේ පිළිගන්න භික්ෂු පිරිසක් ඉන්නේ කොහොඳයි භික්ෂුණී පිරිසක් ඉන්නේ කොහොඳයි උපාසක පිරිස ඉන්නේ කොහොඳයි උපාසිකාවෝ ඉන්නේ කොහොඳයි ස්වාමීනි මා ඔබ වහන්සේ කියන දේ මට තේරෙනවා මම දැන් තේරුම් ගන්නවා මට ඔබ වහන්සේගේ ශාසනයේ පිහිට අවශ්‍යයි මම ආදීදල ස්වාමීනි බුදු සරණ දහම් සරණ සමුදු සරණ යනවා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ පැවිද්ද ලබා දෙන්න මාව මහාන කරගන්න කියා වචගුත්ත පරිබ්‍රාජකයා බැගෑපත් වෙනවා බුදුරජාණන් වහන්සේ වචගුත්තට ප්‍රකාශ කරනවා වචය අන්‍ය ශාස්ත්‍රයේ යටතේ වූ මේ වගේ ඔබ වාගේ කෙනෙක් අපගේ පැවිද්දාලා ඉල්ලාගෙන එනකොට
එකපාරට මාන කරන්නේ. පරිවාස කාල සීමාවක් තියෙනවා. ඔබ ගැන පරීක්ෂා කරන්න. බලන්න බුදුහාමුදුරුවන්ගේ මේවා පෙන්වන්නේ විනය තුල ලස්සනද තියෙන්නේ. කොච්චර හොඳට කතා කරුවත් විශ්වාස කරන්න එපා. එයාට පරිවාස කාලයක් දෙන්න. ඔබට පරිවාස කාලයක් තියෙනවා. අවුරුදු 4ක් මාස 4ක් ඔබ මේ පරිවාස කාල සීමාව තුල ඉන්නවා. වචගොත් ප්‍රකාශ කරනවා ස්වාමීනි. මම මාස 4ක් නෙමෙයි අවුරුදු 4ක් වුණත් කමන්නේ ඔබ වහන්සේගේ යටතේ මම සිටිනවා. මට මහානකම ලැබෙනවා නම් මම ඉන්නවා. කියා බුදුරජාණන් වහන්සේ දකින්න වච්චගොත්තට තව වැඩි කාලයක් ජීවත් වෙන්න අයිතියක් නැහැ. වච්චගොත්ත මහාන කරනවා. මහාන කළාට පස්සේ වච්චගොත්ත පරිබ්‍රාජකයා හාමුදුරුවෝ හුදෙකලාව බණ භාවනා කරමින් වාසය කරන බොහොම ඉක්මනට උපසම්පදාවටපත් වූ වච්චගොත්ත හාමුදුරුවෝ සේක භික්ෂුවක් බවට පත් වෙනවා. සේක කියලා කියන්නේ පින්වත්නි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග. මේ කියන ස්වභාවය මොකද මෙයා බොහොම දියුණු මානසිකත්වයක් ඇති පුද්ගලෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්න කරන්නේ මේ අවබෝධය ලබන්නේ අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දකින්න බලන්න අවබෝධය ගන්න හැටි. මාසිකේ වටේ සිටි ශ්‍රාවකයෝ පරිබ්‍රාජකයා දකින්න. නමුත් ਉਹ ප්‍රශ්න කරනවා. මේක ඉන්නවද? එහෙනම් මටත් මෙතෙන්ට එන්න පුළුවන් කියන අවබෝධය ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ස්වාමීනි. මම ඔබ වහන්සේ මට උගන්වපු සීක ඥාන මම ලබා ගත්තා. සීක විචාව මම ලබා ගත්තා. එතනින් එහාට යමක් තියනවා නම් මට උගන්වන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වච්ච ඔබට තියෙනවා තව මාර්ග දෙකක්. ඒ තමයි සමතේ වඩන්න විදර්ශනාව වඩන්න. තව වඩන්න. සමතේ වඩන්න විදර්ශනාව වඩන්න. පින්වත්නි වච්චගොත්ත හාමුදුරුවෝ එතින් තමාගේ කුටියට යනවා. ගිහිල්ලා මේ කියන අවවාදයේ පිහිටා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් වශයෙන් උන්වහන්සේට නමස්කාර කරනවා. තමාගේ කුටියේ ඉඳගෙන නමස්කාර කරනවා. මම ඔබ වහන්සේ මාව නිදහස් කළා මේ සංසාරේ. මම මේ සංසාර ගමනේ ආපහු යන කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේ මට මෑණියන් වූවා. ඔබ වහන්සේ මට පියාණන් වූවා. කාමරේ ඇතුළේ ඉඳගෙන නමස්කාර කරනවා. පින්වත්නි මෙසේ වච්චගොත්ත හාමුදුරුවෝ මෙසේ ඉන්න විට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව එක කාරණයක් තිබෙනවා. ඒ කාරණය ඒ තමයි වච්චගොත්ත මෙන්න මේ විදියට හිත වඩාගෙන එනකොට ඉද්ධිවිද ඥානය ලබන්නට පුළුවන්. මොකක්ද ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ? එක්කෙනෙක් වශයෙන් හිටියට ඔහුට පුළුවන් බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටින්නට. බොහෝ දෙනෙක් වශයෙන් සිටියත් එක්කෙනෙක් වෙන්නට පුළුවන්. මහා කඳු අස්සින් නොගෑවී යන්නට පුළුවන්. අරුම පුදුම දේ ඒ මනසින් ඒ ආධ්‍යාත්මික ශක්තියෙන් කරන්නට පුළුවන්. කුරුල්ලෙක් වාගේ පියාඹන පුද්ගලයෙක් මත්ස්‍යෙක් වාගේ ජලයේ ගමන් කරන කෙනෙක්. මේ තත්වයට
මේ පුද්ගලයාටපත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඥානය ලබා ගන්නවා. පින්වත් අපිට මේවා නොමැති නිසා අපි මේවා පිළිබඳව දකින්නේ එක්තරා ආකාරයක සැකමසු ස්වභාවයකින්. පින්වත්නි අද මිනිස්සු යන්නේ ගුවන් යානාවල යනවා, නැව්වල යනවා. ඒ මොකද? ඒ මිනිසාගේ සිත තාක්ෂණයට පරිවර්තනය කොට තාක්ෂණික ඥානය පාවිච්චි කරමින් එසේ ගමන් කරනවා. අතීතයේ මුනිවරු, බුදුවරු, ආර්යයන් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීම තුළින් තමයි මේ සියල්ලම කළේ. ඒ ආධ්‍යාත්මික ශක්තිය අද වන විට වැහිලා. අතීතයේ දර්ශනවාදයන් තිබුණා, ඒ චින්තනයන් තිබුණා, ඒ ගමන් මාර්ග තිබ්බා. ඒ වාද සියල්ලම වැහිලා. මෙන්න මේ නිසා තමයි ඒ බුදුවරු මේ කාලේ නැත්තේ. ඒ බුදුවරු පහළවන්නේ ඒ නිශ්චිත වූ කාල සීමාවක් තුළ පමණයි. ඒ බුද්ධ ශාසනය තාම පවතිනවා වෙනවා. ඒකයි ඔබත් මමත් ඒ ධර්මයේ ස්පර්ශ කරන්නට සූදානම් වන්නේ. ඒ ඉදිවිද ඥානය ලබා ගන්නවා. දිබ්බසෝත ඥානය ලබා ගන්නවා. දෙවියන්ගේ හඬ අහනවා. මිනිසුන්ගේ හඬ එහා කුණේ අවරදිග ලෝකයේ වෙන්න පුළුවන්. ඕන තැනක ඉඳගෙන මෙයාට අහන්න පුළුවන්. අද තියනවා. අපිට එහා කුණේ වෙන දේ තත්පරෙන් අහන්න පුළුවන්. ඒ කියන ඥානය ලබා ගන්නවා. මෙන්න මේ කියන ඥානය ඇති කරගත්තාම ඒ තමයි දිබ්බසෝත. පරිචිත්ත විඥාන ඥානය, චේතෝපරි ඥානය. අනුන්ගේ සිත් දකින්නට පුළුවන්. අනුන්ගේ සිත් දකින්න පුළුවන් නුවණ ඇති කරගන්නවා. ඒ වගේම තමන් අතීතයේ මේ ආකාරයට ජීවත් වුණා. මේ ආත්ම 100ක් එහාට, කල්ප ගානක් එහාට සංවට්ට කප්ප විවට්ට කප්ප වශයෙන් වෙන්නනවා. මේ කල්පවල මේ කාලේ මම මේ ආකාරයෙන් ජීවත් වුණා. මේ විදිහේ කියලා සියලුම විස්තර සහිතව දකිනවා. ඒ කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගන්නවා. ඒ වගේම අන්‍යයන් දිබ්බ චක්කු ඥානය. තමා හැර අන්‍යයන්ගේ ඒ ස්වභාවය දකින්නට පුළුවන් නුවණ ඇති කරගන්නවා. අවසාන වශයෙන් ආසවක්ඛය ඥානය ඇති කරගන්නවා. සියලුම ආශ්‍රවයන් නැති කිරීමෙන් ලබන ඒ ඥානය, උත්තම ඥානය සාක්ෂාත් කරගන්නවා. කියා ඒ වච්චගොත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේවා හිතේ තියාගෙන මේ කියන ආකාරයට හුදකලා වච්චගොත්ත හාමුදුරුවෝ බොහොම පරතරට ගිය කෙනෙක්. දැන් අපි නිකමන ගත්තොත් සාරිපුත්‍ර මෞද්ගල්‍යායන වගේ උත්තමයන් පරිබ්‍රාජකයන් කියන්නේ වුන් නිකම්මයි නෙමෙයි. මේ ලෝකයේ පිළිබඳව විශාල ගවේෂණයක යෙදිලා හැමතැනම ඇවිදලා තමයි වච්චගොත්ත බුදුහාමුදුරු ළඟට එන්නේ. බුදුහාමුදුරු ළඟට කල් වේලා ඇතුවාම ඇවිල්ලා කතා බහ කරලා ගියා. ජීවිතේ සැදෑ සමය ලැබුණාට පස්සේ වච්චගොත්ත බුදුහාමුදුරු ළඟට නැවත ආපහු ඇවිල්ලා මේ ටික ලබා ගන්න. එතකොට අද මහබෝසතාණන් වහන්සේ ආකාසානං ඡායතනේ නේව ආකින්චඤ්ඤායතනේ විඥානං ඡායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන අරූප ධ්‍යාන ලබා ගත්තා වාගේ ඒ බඳු ස්වභාවයකටපත් වූ කෙනෙක් වච්චගොත්ත හාමුදුරුවෝ. පින්වත්නි, ත්‍රිවිද්‍යාවන් ලබාගත් මහා රහතන් වහන්සේ නමකගේ තත්වයට වච්චගොත්ත හාමුදුරුවෝපත් වෙනවා. හාමුදුරුවන්ට වැඩි යන්නේ නාමාරු. තමාගේ කුටිය අද්දරින් ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරනවා බුදුහාමුදුරුවෝ වැඩගෙන. ඒ පිරිසට ආමන්ත්‍රණය කරනවා වච්චගොත්ත හාමුදුරුවෝ. ස්වාමීනි, ඔබ වහන්සේලා කොහාටද වඩින්නේ? අපි යන්නේ
ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ බෑ දකින්න. අනේ ස්වාමීනි මම වච්චගොත් මගේ නම කියලා ඒ ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේට මම වඳිනවා කියලා වඳින්න. මම මේ කියන ආකාරයටම කරන්න. මම වඳිනවා කියලා වඳින්න. මම ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ සුගතයන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේ කියූ දෙය එලෙසින්ම කළ ශ්‍රාවකයෙක්. කියාද කියන්නේ කියා අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේලාට ගොසින් ප්‍රකාශ කරනවා ස්වාමීනි මෙන්න මෙහෙම කෙනෙක් අතරමඟදී හම්බ වුණා. ඒ අතෝ අපට මෙසේ කියා උන්වහන්සේගේ වැඳීමෙන් ඔබ වහන්සේට වදින්නේ කියලා කිව්වා. එච්චර විතරක් නෙමෙයි මම ඔබ වහන්සේගේ නියම ශ්‍රාවකෙක් විදියට මේ নমස්කාරය පිළිගන්නේ කියලා කියනවා කියලා කිව්වාම බුදුරජාණන් වහන්සේ සාදුකාරදී වච්චගොත්ත හාමුදුරුවෝ කියන්නේ නිකම් කෙනෙක් නොවේ ත්‍රිවිද්‍යාලාභී මහරහතන් වහන්සේ නමක් කියා ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කර දුන්නා. මෙන්න පින්වත්නි වච්චගොත්ත සූත්‍රයේ සැකිල්ල සාරාංශය මේක කිසිදු විස්තරයක් මගේ අතින් දාලා මම කියවෙන තව අඩු කළා මිස මේ වගේ සූත්‍රයක් පින්වත්නි මේ වගේ තියෙන කරුණු ඇතුළට අරගෙන කල්පනා කරනකොට අපි අමුතු ලෝකයකට යනවා. මම ඔබට ආරාධනා කරනවා අනේ මෙන්න මේවා කියවන්න. කියවලා ඒ අදහස් ඇතුළට ගන්න. ඔබ බුදුන් දකින්නවා ඒකාන්තයි. ඔබ බුදුහාමුදුරු සොයාගෙන යන කෙනෙක් වෙනවා. ඔබ කවදාවත් සතර අපායට යන කෙනෙක් බවට පත් වෙන්නේ. අන්නේ සාතික අතේ තියාගන්න. මේ ධම්මානුපස්සනාව මේ ධර්මයට අනුව දකින්නේ. ඒ ධර්මයට අනුව දාම සිතිවිලි සිත තුළ ඇති වෙනකොට ආචින්න කම්ම වශයෙන් සිතේ විඥාන ධාරාවත් එක්ක පවතින පින්වත්නි ඒ ශක්තිය අපට අපේ ජීවිතයේ සැදෑ සමේ මොන තත්ත්වයකටපත් වුණත් කමක් මේ රූපස්කන්ධේ දිරාපත් වෙනවා. මේ රූපස්කන්ධේ පස්කොඩක් බවට පත් වෙනවා. මේක අපි දාලා යනවා. නමුත් අර විඥානේ ශක්තිය. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරපු ආකාරයට කිසිවක් අරගෙන යන්නේ නැහැ. ඉවරයි. හැබැයි අපි අරගෙන යනවා. එහා භවයට. අන්නේ විඥානේ ශක්තිමත් වෙන්නට ඕන. ඒක මතු පිටින් පේන්නේ නැහැ පින්වත්නි. ඒක මතු පිටින් පේන්නේ නැහැ. ඒක ඇතුලේ ක්‍රියාත්මකයි. ඒ තමයි ඊළඟට ගිහිල්ලා තැනක් සොයාගන්නේ. අන්නේ ලෙසින් කටයුතු කරන්නට දැන් ආතමාරයි. මේ පින්වත් පිරිසට මජ්ක්‍ධිම නිකායේ පරිබ්බාජක වග්ගයේ මහා වච්චගොත්ත සූත්‍රයේ සාරාංශය තමයි මේ කියා දුන්නේ. දැන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා එකපාරට රම්මනන් බල බල ඉඳලා නිදා ගන්නව නෙමෙයි. පොඩ්ඩක් නිකන් කල්පනා කරලා නිදා ගන්න. මුලින් ඉඳලා අගට පොඩ්ඩක් නිකන් හිතන්න. ආර්ධයක් කිව්වේ නෑ නේද? මේ පොඩි දරුවන් කාට උනත් හිතන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න. කල්පනා කරන්න. අනේ වචුගතාම් වගේ මට කවදා මේ තැනට එන්න පුළුවන් නම් කොච්චරයි. උදාහරණ කරපු නෝනාගෙන් හිටියා අපේ සෝමසිරිපුරේ වරනවා. අනේ අද නෝනා ඉස්පිරිතාලේ මාස ගානක් තාම කතා කරන්න බෑ. පින්වත්නි ඒකේ තුමියට විතරක් නෙමෙයි ඔබට මට වෙන්න පුළුවන් කවදා හරි. මතක තියාගන්න. අන්න විහිරක් වාගේ ඇතුළ ගොඩනගාගත්තු දේවල් ඇයගේ සිත තුළ ඇති.
තමන්ගේ සිත්වලද ගොඩ නැගිය යුතු වන්නේ එයයි. මේ රූපස්කන්ධේ ස්වභාවය මේකයි. මොනවා වෙනවද කියන්න අපි දන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒක තේරුම් අරගෙන වැඩ කරන්න. අපි එතුමියට ආශිර්වාද කරන්නට ඕනේ. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, විහාරස්ථානයේ කටයුතු කරන පේනවා නේද මේ ගස්වල මේ බල්බ් බැලුවේ මේවා දාලා තියෙන මේ කුලියට සල්ලි වලට ගෙනල්ලා මේ කරපුවා නෙමෙයි. අපි මේ දාපාදේ මේ කොල්ලු ටික ඒ කට්ටිය සල්ලි එකතු කර නිකන් ඉන්නවට එළුවට කරපු වැඩ. රැතිසි නිදි මරාගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. මේ දාපාසලේ ළමයි. මේ කට්ටිය තමන්ගේ විනෝදේ බලන්න. මේක නේද වෙන්න ඕනේ. මේ තරුණ කුළු ගැටව මේ කට්ටියගේ කාලය ශ්‍රමය මේ අතන්ට තව ටික කාලයක් ගියාට පස්සේ මේක කරන්න කාලේ නැහැ. ඒක කරන්න පුළුවන්කමක් නැහැ. කරන්න පුළුවන් කාලය තුලදී මේ දේවල් දිහා බලලා සතුටු වෙන්න. වැඩිහිටියන් වශයෙන් ඔබ ආශිර්වාද කරන්නට ඕනේ. ඒ දරුවන්ට සල්ලි හොයාගෙන පිටකොටුවට ගිහිල්ලා මේ ලයිට් වල මෙහි කීයද 750 වහමුරුනේ මේ යාරද ගානනාකෝ බලපෑලා පිටකොටුවට ගිහිල්ලා 250 350 කියන අරගෙන ඇවිල්ලා දෙතුන් වත බලන්න කොච්චර හොඳද කියලා මම මේ අගේ කරනවා වෙනවා. ඉතින් ඒක අපේ විනීත ආමතුරුවන්ගේ යටතේ ඉගෙන ගන්න දරුවෝනේ බොහොම හොඳයි. ඉතින් මේ එකම මේ අද දවසේ අපිට මේ ධර්මශාලාවට ගොඩ වෙන්නට ඕනේ නියම පඩිපෙළ නෙමෙයි නේද? මොකද ඔකේ අර සඳකඩ පහන කොහොම යටින් තිබුණේ. සඳකඩ පහනේ ස්වභාවය කළු ගලක නිර්මාණය කරපු එකක් නේ. මතුවට ආවෙන. අද දවසේ උදේ වරුවේ ඉඳලාම අපේ ප්‍රේමනාත් මහත්මයා තමයි ඉතින් ලීඩර්ෂිප් එක දෙන්නේ. කොල්ලෝ ටික ගෙන්න ගත්ත කවුද උපුල් වාසුන්නේ එයාගේ ළමයි ටිකයි අපේ මේ ඩොරින් නෝනගේ මහත්තයා සුදුසිංහ එයායි බෑනයි කට්ටිය ඇවිල්ලා මොහරි උස්සලා හරි නියම පිළිවෙලට ගන්න තිබ්බා. ලොකු යෝධ වැඩක් පින්වත්නි කලේ. ලොකු වැඩක්. අපි ආශිර්වාද කරන්නට ඕනේ. ඒ කාටත් අපි ආශිර්වාද කරනවා. මේ ධර්මශාලාව අලංකාර කරලා තියෙනවා මේ පතාක වල මේවා පොඩි නෙමෙයි මේවා පතාක. පිටිලංගේ මහත්මණී පන්සලේ පින්කම් වලටම මහල ගෙදර තියාගෙන ඉන්නවා. නියමිත වේලාවට ගෙනාට පස්සේ මෙවුවා මේ ආකාරයට සරසලා මේ ආකාරයෙන් ක්‍රියා කරනවා. දායක සභාවේ පින්වතුනි විශේෂයෙන් ප්‍රේමනාත් සොයිසා මහත්මයා මින් ගොඩක් ඉන්න අපි තිලක් මහත්මයලා අශෝක මහත්මයලා කට්ටියම අපේ ගම්මේව මහත්මයලා නිරන්තරයෙන් ඇවිල්ලා මේ කටයුතු උඩට හොයලා බලලා ක්‍රියා කරන පින්වත්නි මන් දන්නේ මට නම් කිසිම දෙයක් මේක කරන්න කියලා එහෙම අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මේ අන්ත උඩට හොයලා බලලා වැඩේ කරා. ඒ වගේම සෝම්ත්‍රි පෙරේර නෝන කරගෙන යන කොටසාවේ මල්කාන්ති මහත්මිය තරංගායක ආරච්චි මහත්මිය ඒ විශේෂයෙන් මල්කාන්ති මහත්මනි බොහොම කැපවීමෙන් ක්‍රියා කරනවා කියන එක මම කියනවා. ඉතින් ඒවා අපි දකිනවා. ඉතින් බොහොම හොඳයි. මේවා බොහොම හොඳයි පින්වත්නි. ඉතින් ඒ විදිහට මේ වාරයේ 15 දිනක් කටින පින්කමේ දායකයෝ වශයෙන් එයාට හරිම සන්තෝෂයි. මට මේ මුව නොසෑහෙන්න මට ඇවිල්ලා ස්තුති කරනවා. අනේ ආමුදුරු ඉඳනේ අපි මේ ටික කරගත්තේ කියලා. ගොඩක්. ඉතින් ඕකනි ඕන කරන්නේ. ඔය එක සමාජ මාධ්‍යවල කඩින පින්කම මේ මිත්‍යාවක් කරනවා මේවා කියලා විවිධාකාර දේවල් දාලා තියෙනවා. ඒක නෝන්දිය කියාපුදී. ඉතින් කවදත් කිව්වනේ. කියාපුදී අපි අපේ ගමන යමු. හරි. ඉතින් පින්වත් මේ විදිහට අපි තව උඩත් තියෙනවා. පස්සේ කතා කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම පින්වත්නි ඊටාම හොඳින් කරගෙන යනවා. ඉතින් කොහොමද අපි ප්‍රාර්ථනා කරමු
කටින් වින්කම වෙනකම් අනේ ඉතින් අපි ඇසවලාක දෙයියොත් අපිට සපෝට් කරන්නයි කියලා. අපිට උදව් කරන්න කියලා අපි කියමු. ඉතින් කොහොම හරි පින්තුන් බොහොම සන්තෝෂයෙන් අද දවසේ පන්සලට ආවා, බණ ඇහුවා, දහම් සිතිවිලි පහළ කරගත්තා. ඒ වටිනා සිතිවිලි නැවත නැවත මෙනෙහි කරමින් තමන්ගේ කාලය ගත කරන්නට කියලා මා ඉල්ලා සිටියා. ඉතින් එලෙසේ කරන්නට ඉතින් අප මොන කුසල චේතනාවන් පාල කරගත්තා. අද මේ පින්කමේ එච්චර විතරක් නෙවෙයි මම මේක මුඛ්‍ය ආරියොත් ඒකත් හරි වැරද්දා. පන්සලේ ඉන්න සියලුම හාමුදුරුවෝ, ඥානවංශ හාමුදුරුවෝ, විනීත හාමුදුරුවෝ මාර විදියට පුදුමාකාර විදියට අනිත් පොඩි නමලාත් සම්බන්ධ කරගෙන බොහොම වෙහෙසිලා මහන්සි වෙලා මේ අද මේ පවතින තත්වයේ ඇති කරන්නට එයත් ගත්තු වෙහෙස හරිම විශිෂ්ටයි. ඉතින් මම ඒවා බලාගෙන සිටිය කෙනෙක් වශයෙන් මම ඒ සෑමටම ආශිර්වාද කරන ගමන් දැන් අද දවසේ දායකත්වයේ අරගෙන ක්‍රියා කරපු පින්තුන්ගේ ලේඛනයේ මා මෙසේ ප්‍රකාශ කරනවා. පියුමා පෙරේරා මහත්මිය කියන්නේ සෝමශ්‍රී පෙරේරා මහත්මිය වෙනුවෙන් මම හිතන්නේ තිලංගි මහත්මිය තමයි අවශ්‍ය දායකත්වයේ දරන්නේ. මානෙනි ගුණරත්න මහත්මිය, තනුජා ලෝකගමගේ මහත්මිය, මහින්ද සිල්වා දම්පතීන්, කාන්ති ඉත්මාලිත්මාලුඩ මහත්මිය, ඩොරින් සුසිංහ මහත්මිය, රශ්මි ජයවික්‍රම මහත්මිය, එච්.එම්. නන්දාවති මහත්මිය, මාලා මුතුමාල මහත්මිය, නන්දනී එදිරිසිංහ මහත්මිය, ගංගා රාජපක්ෂ මහත්මිය, කපිල ජයවර්ධන දම්පතීන්, කුමුදිනි ගොන්සාල් කොරාල මහත්මිය, එවැගේම කමලිනී විජේරත්න මහත්මිය, චාන්දනී සෙනවිරත්න මහත්මිය, කපිල එරන්ද දම්පතීන්, ඉන්ද්‍රාණි සෙනවීර මහත්මිය, නිලෝකා ප්‍රියන්ති මහත්මිය, ශිරානිත සිල්වා මහත්මිය, ඉනෝකා පතිරණ මහත්මිය, සෝමා සුගතදාස මහත්මිය, වීරරත්න සෝවිරියන්, කුසුම් රංජනී මහත්මිය, වජිරා රූපසිංහ මහත්මිය, පද්මා ගම්මේවා මහත්මිය, ප්‍රසාද් සා ලුම්බිනී ගුණසිංහ දම්පති, එවැගේම නිරංජාත සිල්වා මහත්මිය, හරියටම නයනී දයස් මහත්මිය, දයනීතා ජයසූරි මහත්මිය, පසන් මනුගිත් දම්පතීන්, රමණී ගුණසේකර ගුණවර්ධන මහත්මිය, රමේෂ් චිත්‍රසිරි දම්පතීන්, ගණමිනි සුමනසේන මහත්මයාණන්, නෙවිල් දොඩන්දෙනිය මහත්මයාණන්, මොරාජ් මීගල් මහත්මයා, එවැගේම නවෝද මීගල් සොයුරාට පිම්පිනිස, ලලනී ගුණවර්ධන මහත්මිය. මේ කිනකොට මට තවත් එකක් මතක් වුණා. මේ යා පැත්තේ මේ ධර්මාසනේ යා පැත්තේ මේ ෆෑන් එකක් වැඩ කරනවා. ඉතින් අපි අර මල්ලිකාරාම පාරේ ගුණවර්ධන මහත්මයාගේ සහ මහත්මණියගේ දිනිය හර්ෂා, ඒ වගේම ඒ ස්වාමී ගංගානාත් මහත්මයාණන් අද උදේ ගෙනල්ලා මේ තැන්පත් කළා. හාමුදුරන්ට මේ තියෙන ෆෑන් එක හරි නෑ වගේ හිතුණා කියලා ගෙනල්ලා තැන්පත් කළා. ඉතින් ඒකත් තමයි හිතලා අපි කියපු දෙයක් නෙමෙයි, බොහොම හොඳයි. ඒ අත්තන්ටත් ගොඩාක් පිං කියලා අපි කියනවා. ඉතින් මේ අද දිනේ අද දවසේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවේ දායකත්වයේ ලබාගත් පින්වත් පිරිස නම් කියව ගන්න කියනවා නෙවෙයි. නමුත් ඉතින් අපේ යුතුයකම පින්වත් ඔබ සියලු දෙනා නමින් පරලෝසපත් මෞද්දමෝපිය ආදී යම් තාක්ෂී කටයුතු ඥාති පිරිසක් නම් ඒ සියලු දෙනාට මේ පින් ලැබේවා. මේ පින් ලබායි සෑම සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියන චේතනාවෙන් කවුරුත් ඥාතීන් වෙනුවෙන් සාදු කියා පින් දෙන්න. විශේෂිත වශයෙන් මේ විහාරස්ථානය ආරම්භ කොට වදාළ ආදි කර්තෘවරයාණන් වහන්සේ, අප ගුරු දේවෝත්තම මහානායක මාහිමිපාණන් වහන්සේ,
උන්වහන්සේට හැම අතින්ම උදව් පදව් කළ ඩීජේ කොඩිතුවා හේවා මල්ලිකා මැතිතුමාණන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පරලෝසපත් ඇත්තෝ ඒ ආදී කරගත් ඇත්තන්ද අපි සිහි කරන්නට ඕන. ඒ ආදී සියලු දෙනාටද මේ පින් ලැබේවා. මේ පින් ලබා ඇසෑම සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියන චේතනාවෙන් කවුරුත් ඒ සියලු දෙනාම සිහියේ තබාගෙන ඥාතීන්ට පින් දීමක් වශයෙන් නැවත සාදු කියන්නේ. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසන ආරක්ෂාව හොඳින් සලසත්වා. විහාරස්ථානයත් පින්වත් ඔබ සියලු දෙනාටම ඔබගේ පවුල්වල ඒ කටයුතු කරන ඒ ස්වාමි භාර්යා දූ දරුවන් ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාටම ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයේ බෞද්ධකම හොඳින් අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්නට දෙවියන්ගේ දේව ආශිර්වාදය දේව ආරක්ෂාව වේවා. දෙවියන් පතන බෝධියකින් නිවන් සුව ලබත්වා යන චේතනාවෙන් කවුරුත් දෙවියන්ට සාදු කියා පින් දෙන්න. අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලුම පින්කම් අපහට උපනිශ්‍රය වේවා කියා කවුරුත් සාදු කියා පින් දෙන්න. ඒ වගේම අපි පින් දෙන්නට උවමනයි මේ කැමරා එහෙම මේවා කරලා තියලා මේ අපි දේශනා කරන්නා වූ දේශනාවන් අන්තර්ජාලයට බෙදා හරින අපේ කපිල ජයවර්ධන මහත්මයාට අපි කෘතවේදීත්වය පළ කරන්නට එතුමාගේ බොහොම කැපවීමෙන් මේ කටයුත්ත හැම අවස්ථාවකදීම සිද්ධ කරනවා. එතුමාටත් මහත්මනියටත් දියණියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බඳගන්න අභිවාදන සීලිස් නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්තං පස්සිතුම් වන්දි තුම්වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටි පාටියා සද්දාසීන දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්ම පරිස්කාර පූජාව අෂ්ට පරිස්කාර පූජාව පద్මාගම්මේ නෝනාමාත්මිය විසින්, එවැගේම සිවුරු පිරිකර පූජාව දුරුවිනි ගුණසිංහ නෝනාමාත්මිය ඇතුළු පින්වත් හැම දෙනාම ඇවිල්ලා ඒ තම තමන් ගෙන පිරිකර පූජා කරා.
පින්වත්නි උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට ලෞකික ජීවිතයේ අර්ථ සිද්ධියක් සලසා ගන්න ගමන් ලෝකෝත්තර මාර්ගඵල සංඛ්‍යාත නිවනින් නිවෙන්නට අරුත්තාම දේශනා කළේ අපේ ඔබම අපි හැමදිනම විවිධ කාලවල කළ අසිරිමත් පින්කම් සිහි කරගෙන මේ උත්තම ධර්ම දායාද කළ නායකමයි පණන් වහන්සේ රණස්ගල්ලේ ඥානවීර ලොකු හාමුදුරන් වහන්සේ මේ උදාර පින් කටින මහා පින්කම පරිවාර පින්කම් මාලාවේ ආශිර්වාදය ලොකු හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ පිණිසම මහෝපකාරී වේවායි සාදු කියා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. කවුරුත් දැන් සාදු කියනවා. අපහාමුදුර නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබුණාට කැමති නැද්ද දන්නේ නැහැ. ශබ්ද නගල සාදු කියා නිරෝගී සුවපත් දීර්ඝායුෂම ලැබේවා කියලා ආශිර්වාද කරමු. පින්වත් ලොකු හාමුදුරන් වහන්සේ වගේ පුත්‍රවණ දසයකට මසෝවා අනේක විද ගැහැට විඳමින් බිහි කළ ඒ රත්තරන් අම්මාට ඒ රත්තරන් පියාණන් වහන්සේට නියෝදාර පින් අනුමෝදන් වේවා. ඒ සහෝදර මහත්මයලාදී හැම දිනාටම සසමෞපියන් වහන්සේලාට මේ පින් නිවන් සුව පිණිසම හේතු වාසනා වේවායි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්වත්නි සිළු දෙවිවරුත් පින් අනුමෝදන් වේලා දෙවියන්ගේ ආශිර්වාදය ලොකු හාමුදුරන් වහන්සේගේ යම් බඳු සත් ප්‍රාර්ථනාවන් වේ නම් එය සඵල කරගන්නට තවදුරටත් ලොකු හාමුදුරන් වහන්සේට ස්ථානෝචිත ප්‍රඥා දුර දක්නානුවණින් කටයුතු කොට සසොන් කිස සපුරා ගන්නට සිළු ආශිර්වාද කරත්වා දෙවියෝ නිවනටපත් වෙත්වායි සාදු කියා දෙවියන්ට පින් දෙන්න. දැන් මම අර මුල් අනුශාසන පිළිගැනීමේදී වයෝ වෘද්ධ කුණෝ වෘද්ධ තපෝ වෘද්ධ වගේ වචන ටිකක් පාවිච්චි කළා. වයෝ වෘද්ධයි කියන එක නම් තේරෙන්නේ නැති නම් ටිකව කියාගන්න ටිකක් දැන් නම් අපහසු නාලකවන්තරන් නේද? දැන් ටිකක් පේනවා අඩුයි වගේ. තින් ලොකු හාමුදුරන් වහන්සේට තවදුරටත් ඒ ඉහිඳන් පාදාන්තයේ තිබෙන කායික පීඩා මානසික පීඩා රෝග වේන දුරු වී නිරෝගී සුවපත් දීර්ඝායුෂ කාන්ත වශයෙන් සත වර්ෂාධික කාලයකට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා සිද්ධ වේවා. උතුම් ත්‍රිවිධ රත්න ආශිර්වාදය දළදා හාමුදුරන්ගේ රුවන්වැලි සෑර ඥානන් වහන්සේගේ ජයමාබුව හාමුදුරන්ගේ පිහිට ඒ සඳහාම උපකාරී වේවා සාදු කියා ප්‍රාර්ථනා කරමු. ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු අපි ස්වාමීන් වහන්සේලාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ අග්ග මහා පඬිතු වැලිගම ශ්‍රී ඥානරත්නාවිදාන මහානායක මහින්පාලන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට මේ පින් නිවන් සුව පිණිසම මහෝපකාරී වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි මේ පින් අනුමෝදන් කරලා බැහැර වෙන්නට කලින් මාළඟ තියෙන මේ පිළිකර හා සම්බන්ධව යමක් කීවොත් හොඳයි කියලා හිතුණා. මේ මොකක් කියලාද හිතන්නේ? පින්වත්නි මේ අර හඳුරු කූරු ගහන්න අදාපු උපකරණය. උණ බට වලින් මේ නිර්මාණය කළේ අපේ කොත්මලේ ඥානවංශ ආයුෂ්මතුන් වහන්සේ සහ පානදුරේ විනීත ආයුෂ්මතුන් වහන්සේ. දවස් ගණනාවක් වෙහෙසිලා මහන්සි වෙලා මේ කටින පින්කමට වඩින හාමුදුරුවෝට විශේෂිත පූජාවක් වශයෙන් පූජා කරන්නට
මේ පූජාව ඇත්ත වශයෙන්ම වෙළඳ පොළට වුණත් යවන්නට පුළුවන් සුදුසු මට්ටමක මෙය තියෙනවා. උන්වහන්සේලාම කල්පනා කරලා උණගස් ගෙනල්ලා චක්කින්දාරාමේ ගෙනල්ලා පාලලා මේවා කරලා සුද්ධ කරලා ඊට පස්සේ මේවා වෙලිකට දාසි අල්ලලා ඊට පස්සේ මේවට අවශ්‍ය කරන තීන්ත ආලේප කරලා මේ විදියට මේ හොඳ අසුරුමක් සහිතව අනුකූල පෙට්ටිය උත් එක්ක ස්වාමීන් වහන්සේලාට පූජා කරන කොච්චර ශ්‍රද්ධාවක්ද කියලා කොච්චර වටිනවද කියලා මේ කටින පිංගම් මුල් කරගෙන මේ සියල්ලක්ම ඇති වෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිත්වල බොහොමාගේ අපි උන්වහන්සේලාගේ සියලු දෑම සිඳුම් පැතුම් මස්තක ප්‍රාප්ත වේවා තමන්ගේ ශ්‍රවණ ධර්මයන් හොඳින් සම්පූර්ණ කරගෙන කටයුතු කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.